මගේ සත්තු හරිම අහිංසකයි මහත්තයෝ. උණුත් දවසක නිවන් දකින්න ඕන. ඒ වැලිමඩ දිවිතොටවෙල සරත් විමල වීරගේ මොයින් පිට වුණු අපූර්වතම වදන් පෙළ. මේක නම් අපූර්ව ගොවිපලක්. පිරිත් අහන හරක් ඉන්න ගොවිපලක්. මේ ගොවිපල පවත්වාගෙන යන්නේ එකම පවුලේ සමාජිකයෝ. තාත්තයි අම්මයි දූල දෙන්නයි පුතයි. හැබැයි සේවකයෝත් ඉන්නවා. දැන් හොඳටම දියුණු වෙලා. මේ ගොවිපලේ නම ෆැමිලි ෆාම්. ඒ කියන්නේ පවුලේ සමාජිකයන් තමයි මේ ගොවිපල පවත්වාගෙන යන්නේ. තාත්තයි අම්මයි දූල දෙන්නයි පුතයි. මේ තමයි මේ ගොවිපලේ අයිතිකාරයෝ. විමලසේන අපට කියා දුන් පාඩම මෙතකයි කියා නිම කරන්න පුළුවන්ද? එවැනි අපූර්වතම මනුෂ්‍යත්වයක් ඇති මිනිසෙකු හමුවීම මෙවන් කාලයක අරුමයක්. උදේ හවස පිරිත් අහන්න සලසා සතුන්ට අසීමිත කරුණාව සැලකිල්ල දක්වා ව්‍යාපාර ලෝකයේ ඉහළටම දිනින් දින පියවර මනින විමලසේන ඇතුළු පවුලේ සැම ගමට විතරක් නෙවෙයි රටට ලොවට ආදර්ශය ගෙන දෙන හොඳ ව්‍යාපාරික පවුලක්. අද ඌව පළාතේ වැඩිම කිරි ප්‍රමාණයක් නිපදවන සත්ව ගොවිපළ බවට පත් වෙලා තිබෙනවා. වසවිස නොයදවා එළවලු වගා කිරීමේ ව්‍යාපෘතියක්ද අද ආරම්භ. 46 දෙනෙක් ඉන්නවා. 46 දෙනා දැන් මට කොතනින්දලා දැක්කත් කතා කරන්න කියන්නේ මට එයා හරක සද්දෙන් කෑ ගහනකොට මට මේ සතා තමයි කෑ ගහන්නේ කියලා මට ඒ සද්දෙන් කියන්න පුළුවන්. මට ඒ හුරුව තියෙනවා. දැන් ඕනිසත් නෑ ඔක්කොටම නම් තියෙනවා. මෙයා කොමලි, මෙයා 384, මෙයා සුසි, මෙයා පූජා, මෙයා ගෞරි, නිෂා කියන්නේ 46 දෙනාටම නම් දාලා තියෙන්නේ මම. හැම සතාටම ඉපදුන දාම අපි ෆයිල් එකක් දානවා. වැසි පැටියෙක් නම් මේ උපත් වෙලාව මේ දිනේ ඔක්කොම දාලා අම්මගේ කිරි ප්‍රමාණය ඉඳලා අපි ෆයිල් එකක් හදලා තියෙන්නේ. ඒක දාලා දැන් මේ පැටියට බෙහෙත් එකක් හරි දෙනවා. දැන් මාස දවස් 21කින් පැටිය දාලා පණු බෙහෙත් දෙන්න ඕනේ. ඒ පණු බෙහෙත් දෙන එකේ ඉඳලා හැමදේම අපි දැන් මේ ෆයිල් එකේ සඳහන් කරනවා. අකුරු ශාස්ත්‍රයේ ගණිත ශාස්ත්‍රයේ ඉගෙන නොගත්තාට අද ඌවේ දවසින් දවස දියුණු වෙන ව්‍යාපාරිකින් අතර විමලසේන සුවිශේෂයි. සලාම මම නමක් තිබ්බා. ඒ නම හැදුවේ ෆැමිලි ෆාම් කියලා. ෆැමිලි ෆාම් කියලා නම හදන්න තේරුම තමයි ගෙදර ඔක්කොම වැඩට ගන්න ඕන හින්දා. ඊට පස්සේ මම කිව්වා දැන් මම නමක් තිබ්බා ගොවිපලට. ඒකේ නම තමයි ෆැමිලි ෆාම්. ෆැමිලි ෆාම් නම් ගෙදර ඔක්කොම වැඩ කරන්න ඕනේ. ඒ හින්දා අපේ ගෙදර අපි ඔක්කොම 4ට අවදි වෙනවා. 4ට මේ මුළු ගමම නිදි අපේ ගෙදර ඔක්කොම අපි නැගිටලා වැඩ කරනවා. ඒක මුළු ගමම දන්නවා. පිරිත් එළි වෙන කල් තියෙනවා. 4න් පස්සේ පිරිත් සද්ද වැඩි කරනවා. වැඩි කරාට පස්සේ මුළු මුගමුගට යනවා ලයිට් දාලා අපේ ගෙදර වැඩ කරන්නේ. මගේ දුව තමයි වාසනා කාංචන මාලි කියන්නේ. එතුමියට තමයි මම ඉස්සලාම කිව්වේ එන්න මගේ ළඟ වැඩට කියලා. ඉතින් එදා ඉඳලා එයාට මම කිව්වා මම කවදා හරි මගේ පුතේ කැරකෙන පුටුවක් උඩ කරකවනවා කිව්වා. ඒ කිව්ව දේ මම දැන් ඉෂ්ට කරලා තියෙන. එයාට මම ඔෆිස් එකක් හැදුවා. විමලසේන මොනතරම් රෑබෝ වෙලා ගෙදරට ආවත් ඉස්සෙල්ලාම යන්නේ ගෞතම. දැන්ට මම තනකොළක් කර 6ක හදලා තියෙනවා. බඩේරුම් කිලෝ 20ක් හදලා තියෙනවා. බඩේරු දෙනවා සත්තුන්ට ඒවත් දෙනවා. ඊට අමතරව ඉතින් මදි හරියක් තියෙනවා. ඒවට මම පාර දිගේ කොහේ හරි වාහනයක අරන් ගිහලා මගේ ආදරණීය ගෝලියොත් එක්ක ගිහලා වල් ටික දවසකට කිලෝ 700ක් 800කට වැඩි ප්‍රමාණයක් මම අවුට් යනවා ගොම. ඒකට අමතර පිදුරු දාලා, තනකොළ දාලා, කොලාතු දාලා, තේ සුනේ දාලා කොම්පෝස්ට් එකක් හදලා ගුණාත්මක කොම්පෝස්ට් එකක් මම ලංකාවරම දෙනවා කියන අදිෂ්ඨානෙන් දැන් වැඩ කරගෙන යනවා. මගේ සේවක නිවාස දෙකක් තියෙනවා. සේවක නිවාස දෙකට මම ගෑස් දීලා තියෙනවා, නෙට් දීලා තියෙනවා, DVD දීලා තියෙනවා, හොඳ ටීවී දීලා තියෙනවා. ඉතින් ලෙඩට බෙහෙත් හේත් ඒවා සම්පූර්ණ ගෙනත් දෙනවා. මම පණවාගේ ආදරේ මගේ සේවකයන්ට. සේවකයෝ මට පණවාගේ. මගේ සත්තු රැලි වෙනකල් පිරිත් අහනවා. ඉතින් සත්තු හොඳ ආදරෙන් සතුටෙන් ඉන්න. ඉතින් මං යනකොට ඉතින් ඔක්කොම ඔළුව වනනවා. ඔක්කොම කරේ ගෙජ්ජි ගැට ගහලා තියෙන්නේ. මම ඉස්කෝලේ ගියාට මට හරියට අකුරු ලියා ගන්න බෑ. මම බැංකු තුනක ගණදෙනු කරනවා. බැංකු තුනේම හොඳම ගණදෙනු තරමක ඉන්නවා. නමුත් මම චෙක් පොත් තුනකුත් තියෙනවා.
මම චෙක් ලියන්න දන්නේ නැහැ. චෙක් අස්සම් කරන්න විතර මට මැනේජර් මහතුරු තමයි ලියලා දෙන්නේ. මම අස්සම් කරන්න විතරයි දන්නේ. නමුත් හොඳම තැනක ඉන්නවා. ගණදෙනු හොඳටම කරනවා. මං ගියාම මිස්ටර් විමලීර කියලා කතා කරන්නේ. ඉඳ ගන්න පුටුව තියෙනවා. ඉතින් මගේ වැඩ හරි කෙලින් කරන්නේ. ඉතින් මට බැංකුවලත් හරි ආදරේ. මේ හැම කාටෙම ලක්ෂ ගානේ ගන්න පුළුවන්. කියනවා මේ මට මේ අහවල් අංකේ තියෙන්නේ කියලා මම මේ පොතේ ලියාගෙන ඉන්නේ මේ පොතේ. ඉතින් ඊට පස්සේ කවුරු හරි අවශ්‍ය ප්‍රමාණය අරන් දෙනවා. අකුරු ශාස්ත්‍රයේ ගණිත ශාස්ත්‍රයේ ඉගෙන නොගත්තාට අද ඌවේ දවසින් දවස දියුණු වෙන ව්‍යාපාරිකින් අතර විමලසේන සුවිශේෂයි. සුමලසේනගේ මොයින් පිට වුණු අපූර්වතම අනෙක් වදන් පෙළ තමයි දැන් වෙන කට්ටියට ගන්න දන්න සල්ලි නෑ. මගේ ළඟ සල්ලි තියෙනවා ගන්න දන්නේ.